නය සුවර්ණේ ආඩවනේ යාය දෙක්ක නෑ මගේ නය පාඹු ආඹු නය ඒක අපේලට සිංහල මැරිලාද නය මැරිලා නෑ හොඳ පණ තියෙනවා හොඳ පණ තියෙනවා පයන්න තියනවද පයන්න නෑ තියෙන්නේ කයන්න ඒක හරියන්නේ නෑ නේද ඉතින් මේකගේ තියෙන කේපයි ඒක මාතයා බුද්ධම කතා තමයි කියනවා මාතයා සාතරයක් මාතයාගේ මූණ බැලුවම කියන්න පුළුවන් පට්ටාපල මං සාතර හන්නේ ආනර නන්ද බලාගෙන කියන්න බලන්න ඒක නන්ද කෙනෙක් කරේ මම කෙනෙක් කරේද මම සාතරේ කියනවා එන්න බලන්න අත්ත දෙන්න ආඩ වනේ බැලුවම කියන්න පුළුවන් දෙයි නම් කපන්නම වෙනවා දෙයි කපන්න වෙනවා අපමු යකෝ මේ ණයෙක් ඉන්නවා කියලා අදින්න බෑකෝ ණයෙක් ඉන්නවා කියවනේ ඔබ ඒක මාත්‍යා මේක මගේ ණය යල්ලන්න මට වෙයිද පිස්සු අපිට ණය සුවර්ණය නේද ඒක නේ ආඩ වනේ මේක මගේ ගිරේ නෑනේ අපා මානා කැෂ් එක ඒක අයියෝ මේ බොරු කපුව ඔහම තමයි පොල් තෙල් ගුරුවනේ මාත්‍යා පිස්සු කෙලින්නේ මාත්‍යා දෙයි කපන්න බෑ අද කෙහෙල් ගෙඩියක් කපමු ඈ ආයිතේ මොකද දිරිනා ඉත මකුණා දිරිනා ඒකට කෙහෙල් කපන්න උගේ දොස හරිනා හරියටම කැපුණාද එකනේ ගෙඩියයි තාම කැපුවා දෙහිද කෙසල්ද සමාවෙනෝනේ කෙසල් කපුවේ දෙයි හොයා ගන්න නැති වුණා. දෙයි කියන්නේ මගේ දෙයි තිබ්බා. පරණ දෙයි වාහනකින් ගලවගත්ත යාර එල්ලෙන්නේ මෙහෙම. ආන් ඒකකින් ගලවගත්ත එක. එල්ලෙන සියල්ලම ගලවන්න එපා. ඉතින් පොඩක් ඉන්න. මෙයාගේ දෙයි ටික කපලේ. බඩේ මොකද දිරිනා බඩ පණුවා දිරිනා උගේ දොස හරිනා කේ ගෙඩිය කපන්නා. කෙනෙක් ඊළම ගියා කිසි ප්‍රශ්නයක් නෑ. තව එකක් කපන්න. අපිටි පස්සේ මොකද කිරි පණුවා සිටින්න ඒ කට කේල් කපන්න උගේ දෝෂ හරිනා ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ අවුරුදු 90ක් ජීවත් වෙනවා ෂුවර් ඔයිට වැඩි හොඳයි අර පැන බීම එක බිව්වනා යකෝ මේක මාත්‍යා තව පොඩි අයිඩම් එකක් තියෙනවා ඒක අපිලා ගාව ඉන්නවා නයියා ඒකව වෙන්න අපිලා කිව්වේ අර වන්දි නායක ඇත්තෝ ළඟද නෑ අපිලාගේ ආමුදුරුවෝ පාඹු නලාව තියෙනවද නලාව නලාවට නරන එක නෙමෙයි මේක එහෙනම් මේකට නඩන්න සින්දුව ඒ ඩීජේ නයද්ද ඔන්න බලන්න වා මුදු සුලගේ පෙම්පතුලේ ගලවෙන්නේ මට උදේ යකෝ නායක උනේ කොහෙන්ද යකෝ මේ කම එක ගෙනාවේ සිදගිනි ගත්ත සිදුවිල්ල බුබුරා හරි මේ වාතයා මේක මේ අලුත් ණය කයන්න ගම තියෙනවා ඔය ණයගේ කොහොමද කයන්නනේ තියෙන්න ඕන එතකොට ණයි දෙන්නෙක් ඉන්නවද වාඩ අප්පට උරු දෙන්නම එකට පෙන්නන්න එපා පුතේ මල කෙලියක් එන්න එහෙමුණොත් මාතයෝ අපි මේ අද්දකයේ ඉඳන් අදි වුණියන් ගුරුකම් කරනවා නෙමෙයි අපිට මුණ බලපුවම කියන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඔව්. ඉතින් මම දන්නවා අපිලාගේ ගමට මේ වගේ එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා කියන්නේ ගමට හරියනවා නමෝ විද්‍යාවෙන්.